රජ පවුලක ඉපදුනත් තමන් රැස් කරගත්ත කර්ම විපාක තමන් කරා එනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ මාමණ්ඩින පොළොව පලාගෙන අපායට ගියනේ සුප්‍රබුද්ධ රජු. එතකොට නිකන් හිතන්න සුප්‍රබුද්ධ රජුරු රජකම් කරන්න පිනක් තියෙන්න ඕනද නැද්ද? කොච්චර පිනක් තියෙන්න ඕනද? ඊළඟට තමන්ගේ දුවව නේද බුද්ධත්වයට පත් වෙන මහා පින්වන්ත කෙනෙකුට විවාහ කරලා දුන්නා. යශෝදරාවගේ තාත්තා සුප්‍රබුද්ධ රජුට. එතකොට දකි පුංචි කාලේ දකින්න නැති ඇසුරු කරා. ඒ සම්බන්ධතාව තිබුණා. හැබැයි තමන්ම රැස් කරගත්ත කර්ම බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වඩිනකොට මහා සංඝ පිරිස පිරිවරාගෙන වඩිනකොට හොඳටම මත්පැන් බීලා අමාත්‍යවරු පිරිසයි රාජබටයෝ එකතු කරගෙන ඇවිල්ලා පාර අහුරගෙන බුද්ධ ප්‍රමුඛ සංඝයාට පාර යන්න ඉඩ නොදී නිନ୍ଦා පහස කරන්න පටන් ගත්තා. පාරේ යන්නම දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක ආපහු හැරිලා ආපහු වැඩිය වෙන පාරකි. බුදු කෙනෙකුට මග අහුරනවා කියන්නේ පාර වළක්වනවා කියන්නේ බුදු කෙනෙක් ආපහු හරවනවා කියන්නේ දින 7කින් විපාක දෙන ditta ධම්ම වේදනීය දරුණු කර්ම විපාක දවස් 7කින් විපාක දෙන්න. දැන් රජුරුව මේ වැරදි වැඩේ කරාට මොකද බය වුණා. රාජබටයන්ට කිව්වා බුදුරජාණන් වහන්සේ මං ගැන මොකද කියන්නේ කියලා ගිහිල්ලා හොයන්න කිව්වා. ඔත්තුකාරයොත් දැම්මා. එදා බුදුරජාණන් වහන්සේ ආපහු වැඩම කරලා විවේක තැනක වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සුප්‍රබුද්ධ රජුරුව බුද්ධ ප්‍රමුඛ සංඝයාට මග අහුරලා පාර වළක්වලා විශාල අකුසලයක් නේද මේ කරගත්තේ. බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි මේ ආනන්දය රජුරුව තව දින 7කින් මාලිගාවේ පියගැට පෙළ ළඟදී පොළොව පලාගෙන අපායට වැටෙනවා කියලා. දැන් මේ ආරංචියත් පැතිරිලා ගියා. රජුරුවන්ගේ කනටත් ආව පහවදා වෙනකොට. රජුරුව කල්පනා කරා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මාලිගාවේ පියගැට පෙළ ළඟදී දවස් 7කින් පොළොව පලාගෙන අපායට යනවා. හරි මං ඕක බොරුවක් කරනවා. එහෙම හිතුව රජුරුව. හිතලා මාලිගාවේ උඩුමහල් තලයට උඩම තට්ටුවට දවස් 10කට 15කට සෑහෙන කෑම බීම ටික උඩට ඇදගත්තා. රාජබටයෝයි අමාත්‍යවරු රැස් කරලා කිව්වා කිසිම හේතුවක් නිසා මට පණවිඩ ගේන්න බෑ. මම දවස් 10ක් විතර යනකම් පහළට බහින්නේ නැහැ. දවස් 7 පහු වෙනකම්. මෙහෙම කියලා මාලිගාවේ දොරටු ළඟ පඩිපෙළ ළඟ ආරක්ෂකයෝ යොදවලා රජුරුව උඩට නැග්ගා. දැන් කකා බිබී ඉන්නවා. දවස් 2 3 4 ගත වුණා. මම මේක බොරුවක් කරනවා කියලා හිතා හිටියා. කොහොම ඉඳලා හරියට 7 වෙනි දවසේ රජ්ජුරුවන්ගේ මංගල හස්තිය කුලප් වුණා. අස්සයෝ ටිකක් කුලප් වුණා. මාලිගාව වටේ දුවනවා. ඇතා කුලප් වෙලා මාලිගාවේ කණුවලට අනිනවා තාප්ප පෙරලනවා. ඇතා මාලිගාව වටේ දුවනවා. ඇඩ්ගුවන්ට පාලනය කරගන්නත් බෑ. රජ්ජුරුවන්ට කී කරුවේ මේ හස්තිය. රජතුමා උඩුමහල් තලයේ ඉඳන් පහළට බලාගෙන කෑ ගහනවා. මෙහෙම කරන්න. ඔය ඇතා අල්ලගන්න කී කෑ ගහනවා. ඇඩ්ගුවන්ට ඇහෙන්නෙත් නෑ. අන්තිමට උන් හිටි දැනුත් අමතක වුණා. කෑ ගහ පල්ලෙහාට පඩිපෙලෙන් දුවගෙන ආවා. මේ අජ්ගෝවන්ට බැයිද මේ ඇත්තාව පාලනය කරගන්න කියලා කෑ ගහ පල්ලෙහාට ආවා. එනකොට දොරටු ළඟ හිටපු ආරක්ෂකයන්ව තල්ලු කරගෙන ආවා රජුරුවනේ. පල්ලෙහාට ඇවිල්ලා මාලිගාවේ පියගැට පෙළ ළඟදී පොළොවට අඩිය තියෙනකොටම පොළොව පුපුරලා විශාල ගිනි ජාලාවක් උඩට මතුවුණා. එහෙම ගින්නෙන් වෙලිලා අපායට මැදිලා ගියා. එතකොට බලන්න යශෝදරාවගේ තාත්තා, දේවදත්තගේ තාත්තා, බුදුරජාණන් වහන්සේගේ මාමණ්ඩිය පොළොව පලාගෙන අපායේ. රජ පවුලක ඉපදුනත් තමන් රැස් කරගත්ත කර්ම විපාක තමන් කරා එනවා.